Welcome to my Yummy Star YouTube channel. අද මම ඕගලන්ට කියන්න යන්නේ කොහොමද තිරමුසු රෙසිපි එකක් ලේසියෙන් හදාගන්නේ කියලා. අපිට මේකට මුලින්ම ඕන වෙනවා whipping cream. මම මෙතන whipping cream ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. whipping cream ග්‍රෑම් 250ක් මේ විදිහට බෝල් එකට දාලා හොඳට අපි බීට් කරගන්න ඕනේ විනාඩි 5ක් විතර. ඕගලන්ට whipping cream නැත්නම් ඒ වෙනුවට ඕගලන්ට බිත්තර සුදු මද ගන්න පුළුවන්. බිත්තර 3ක සුදු මද ගත්තා නම් ඇති. මේ විදිහට බිත්තර 3ක සුදු මද අරන් හොඳට ওই විදිහට ක්‍රීමි ලුක් එකක් එනකන් අපි හොඳට බීට් කරගන්න ඕනේ. ওই විදිහට විනාඩි 5ක් විතර ඒ ක්‍රීමි ලුක් එක එනකන් හොඳට බීට් කරගන්න. මේක එච්චර වෙලාවක් යන්නේ. හරිම විනාඩි පැය කාලෙකින් වගේ අපිට මේ ඩෙසර්ට් එක හදන්න පුළුවන්. හරිම ලේසි. ඒගොල්ලෝ හරිම රහයි. ඕගොල්ලෝ හදලාම බලන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අන්තිමට මෙන්න මේ වගේ ලුක් එකක් ආවම මම මේකට අපි මම සීනි කප් එකක් එකතු කරන්නේ මෙතන. ඕගොල්ලන් සීනි කන ප්‍රමාණය අනුව කියන සමහර අය සීනි වැඩියෙන් කනවා. එහෙම අය තව ටිකක් වැඩිපුර එකතු කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. අඩුවෙන් කනවා නම් තව චුට්ටක් අඩුවෙන් එකතු කරන්න. ඒක ප්‍රශ්නිකුත් නැහැ. ඒ විදියට දැන් මෙතන මම සීනි කප් එකක් අරගෙන ඒකත් හොඳට අර මිශ්‍රණයටම එකතු කරලා හොඳට බීට් කරගන්න. බීට් කරගෙන ඔන්න ඔය දැන් අපිට දැක ගන්න පුළුවන් නේද පුංචි අර ක්‍රීමි ගතියක් තියෙනවනේ. ඔන්න ඕක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ක්‍රීමි ගතිය වෙනකන් ওই විදිහට බීට් කරගන්න ඕනේ. මම තව චුට්ටක් බීට් කරගන්නවා. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා ක්‍රීම් චීස්. මෙතන මම ක්‍රීම් චීස් උත් අරගෙන තියෙනවා ග්‍රෑම් 250ක්. ඊට පස්සේ ඕක ওই විදිහට අපි අර ක්‍රීම් ලුක් එකක් ආවට පස්සේ මේකට අපි ක්‍රීම් චීස් ටිකක් මුලින්ම වැනිලා ටිකක් ওই විදිහට අර දැන් පෙන්නන්නේ ඔය මෙන්න ওই විදිහ වුණාට පස්සේ අපි මේකට වැනිලා තේ හැන්දකුයි මුලින්ම වැනිලා ටික එකතු කරගෙන ඊළඟට ක්‍රීම් චීස් ටික එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි නැවතත් විනාඩි 2-3ක් ක්‍රීම් චීස් ටිකත් whipping cream එක හොඳට බීට් කරගන්නවා විනාඩි 2-3ක්. ඔන්න ඔය වගේ අන්තිම ලුක් එකේ ඔන්න ඔය විදිහට පේනවනේ. ඔන්න ඔය විදිහට තමයි අපිට ඒ දෙක මිශ්‍ර වුණාම තින්නේ. හරි. හරි. ඔය තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපිට අන්තිම ලුක් එක එන්නේ. ඔන්න ඔහම. ඊට පස්සේ අපිට බෝල් එකක් අරගෙන ඒකට මෙතන මම අරන් තියෙන බිස්කට් එක මේ ෆින්ගර් බිස්කට් මේ වගේ જાති ඕන බිස්කට් එකක් මේකට ගන්න පුළුවන්. ඊළඟට අරන් තියෙනවා මම කොෆි ටිකක් මද රස්නේ වුණු වතුරෙන් දිය කරගෙන ඊට පස්සේ මේ බිස්කට් එක මේ කොෆි එකේ හොඳට පොඟවලා අපි ලේ එකක් පහළම ලේ එකක් විදියට මේක අතුර ගන්න ඕනේ. පේන බෝල් එකේ මෙන්න මේ විදියට. ඊට බිස්කට් එක පොඟවලා කොෆි වල මේ විදියට අතුර ගන්න. ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ පළවෙනි ලේ එක තියෙන්නේ. ඊට පස්සේ අපි අර හදාගත්ත ක්‍රීම් චීස් එකෙන් ලේ එකක් මේ විදිහට දාගන්නවා. හැම පැත්තටම විහිදෙන විදිහට දාගන්න.
ඊට පස්සේ අපිට කොකෝ කුරු ටිකක් ඕන වෙනවා. පුංචි පෙනේරයක් ආධාරයෙන් කොකෝ කුරු ටිකක් අපි අරගෙන මේ විදිහට අර උඩට ඉහ ගන්න ඕනේ කොකෝ කුරු ටික මේ ලේ එක වැහෙන්නම කොකෝ කුඩුයි අපි ඉහ ගන්න ඕනේ ඔන්න ඔය විදිහට. පෙනේරයක් ආධාරයෙන් ඔය විදිහට කොකෝ කුරු ටික මුළු ලේ එක වැහෙන්නම අර සුදු පාට ටික නැති. කියන්නේ සුදු පාට වැහෙන්නම කොකෝ කුරු ටිකක් ඉහ ගන්න. ඊට පස්සේ අපි ඕක උඩින් නැවතත් මේ පේන විදිහට බිස්කට් ලේ එකක් දාලා ඊට පස්සේ නැවතත් අපි අර හදාගත්ත ක්‍රීම් චීස් ලේ එකක් දා ගන්න ඕනේ. ඒක ලේයර්ස් දෙක තමයි හැම එකෙම එන්නේ. ඔය විදිහට ආයෙත් ක්‍රීම් චීස් ලේ එකක් ඕකට දාලා ඒකත් හොඳට අතුරගෙන ඔන්න ඔය විදිහට තමයි අපිට අන්තිම ලුක් එක එන්නේ. කියලා අන්තිම ලුක් එක කියන්නේ මේ ක්‍රීම් චීස් දැම්මට පස්සේ ඔන්න ඔය ලුක් එක එනවා. ඊට පස්සේ නැවතත් අපි කරන්න ඕනේ අර විදිහටම කොකෝ කුඩු ඉහ ගන්න ඕනේ. මේ මුළු සුදු පාට වැහෙන්නම සුදු පාට ක්‍රීම් චීස් ටික වැහෙන්නම අපි කොකෝ කුඩු ටික ඉහ ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක තවත් රසවත් වෙන්න රටකජු පීනට් තියෙන පීනට් පොඩියට කපලා අරගෙන පීනට් ටිකකුත් මේ උඩින් ඒතකොට තවත් රස වැඩි. පීනට් ටිකකුත් ලේ එකක් විදිහට තව උඩින් මම මේ විදිහට දැන් පෙන්නන්නම්. අන්න ඔය විදිහට හොඳට දාගන්න. ඒතකොට තවත් අර පීනට් කියන්නේ රටකජු ටික හැපෙනකොට අමුතු රහක් එනවා. එහෙනම් යාළුවනේ අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් අපි ආයෙත් නැවත අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු.